මේකට අපි කියන්නේ සීම් එක කියලා. මේ සීම් එක උඩට අපි අපේ ඉන්ඩෙක්ස් ෆින්ගර් සහ මිඩල් ෆින්ගර් තියන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපේ මහපට ඇඟිල්ල තියන්න ඕනේ සීම් එක යටට. මේ නම්බර් 1 සීම් එක උඩ අතර තියාගත්තා. නම්බර් 2 සයිඩ් එක උඩට ගත්තා. නම්බර් 3 මම අද කියලා දෙන්නම් ඕගොල්ලොට කොහොමද නිවැරදිව පන්දු යවන්නට පන්දු අල්ලන්නේ කියලා. ඕගොල්ලෝ හැමෝටම පේනවා ඇති මේකට අපි කියන්නේ සීම් එක කියලා. මේ සීම් එක උඩට අපි අපේ ඉන්ඩෙක්ස් ෆින්ගර් සහ මිඩල් ෆින්ගර් තියන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපේ මහපට ඇඟිල්ල තියන්න ඕනේ සීම් එක යටට. මේ ආකාරයට තමයි අපි පන්දු අල්ලගන්න ඕනේ. වැදගත්ම කාරණය තමයි පන්දු අල්ලනකොට සීම් එක මෙහෙම ඇඟිල්ලක් හිදසක් තියෙන්න ඕනේ. අපේ පන්දුව තදින් අල්ලන්න බෑ පන්දු යවනකොට. ඒ වගේම තමයි අපි හැමතිස්සෙම පන්දුව රිලීස් කරන්න පුළුවන් විදියට සහැල්ලුවෙන් පන්දුව අල්ලන්න ඕනේ. මම දැකලා තියෙනවා දරුවෝ ගොඩක් කට්ටිය පන්දුව ගොඩක් තදින් අල්ලනවා. ඒක වැරදි. ඒ වගේම තමයි අපේ අනිත් ඇඟිලි දෙක පල්ලෙහාට නැවිලා තියෙන්න ඕනේ. ඇඟිලි දෙකක් පල්ලෙහාට නැවෙන්න ඕනේ. ඇඟිලි දෙකක් උඩ අතර තියෙන්න ඕනේ. මේ ආකාරයට තමයි අපි පන්දු අල්ලන්නේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි හැම එක්කෙනාම පන්දු අල්ලගත්තාන් පස්සේ මේ රිස්ට් එක ලොක් කරගන්න ඕනේ. සමහර දරුවෝ මම දකිනවා පන්දු අල්ලනවා මෙන්න මේ ආකාරයට. ඒක වැරදි. හැමතිස්සෙම පන්දු අල්ලගත්තම අත රිස්ට් එක ලොක් කරගත්තම ඔයගොල්ලෝ පේන ඇති ඔයගොල්ලෝගේ මේ මසල් එකේ පොඩි නැම්මක් වගේ එනවා. ඒක හොඳට මතක තියාගන්න පන්දුව අල්ලනකොට. ඒ වගේම පන්දුව අපිට රිලීස් කරන්න පුළුවන් වෙන විදියට අල්ලන්න ඕනේ. ඒක තමයි පන්දුව අල්ලන නිවැරදි ක්‍රමය. දැන් පුතාලා දුවලා පන්දුව අල්ලන නිවැරදි ආකාරයේ පුරුදු වුණා. ඊට පස්සේ අපි කරන්න ඕනේ පොඩි ඩ්‍රිල් එකක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයාලගේ පාර්ට්නර්ත් එක්ක මූණට මූණ ඉඳලා මේ ඩ්‍රිල් එක කරන්න. මේ ඩ්‍රිල් එකේ වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝගේ මේ සීම් එක කෙලින් යන්න ඕනේ. මොකද අපි පන්දු යවනකොට සීම් එක කෙලින් ගියොත් තමයි අපිට පන්දුව දෝලනය කරන්න පුළුවන් වගේ වාසි හම්බ වෙන්නේ. ඒක නිසා මේ ඩ්‍රිල් එක හැම එක්කෙනාම රිස්ට් එක ලොක් කරගෙන තමන්ගේ පාර්ට්නර්ට කෙලින් යවන්න පුරුදු වෙන්න. ඒකෙදී අපි වැදගත්ම දේ තමයි මේ සීම් එක අපේ පිටිපස්ස පැත්තට කියන්නේ බෑක් ස්පින් වෙන්න ඕනේ. සීම් එක පිටිපස්සට කැරකෙන්න ඕනේ. සමහර දරුවෝ මම දැකලා තියෙනවා මේ බෝලේ විසික් කරනවා මෙහෙම නැතුව රිස්ට් එක ලොක් කරගෙන සීම් එක පිටිපස්සට තමන්ගේ පාර්ට්නර්ට යවන්න පුරුදු වෙන්න. මම මේ ඩ්‍රිල් එක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. රයිට්. තමන්ගේ පාර්ට්නර්ත් එක්ක මෙහෙම මීටර 50ක් වගේ දුර ඉඳලා කරන්න පුළුවන් ඕගොල්ලොට. සීම් එක මෙහෙම අතින් අල්ලගත්තා. කෙලින් යවුවා. මේකෙදි ඔයගොල්ලෝ බලන්න පාර්ට්නර්ගෙන් අහන්න සීම් එක කෙලින් යනවද කියලා. හැමදෙස්සෙන් පාර්ට්නර්ගෙන් අහන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක සයිඩ් එකට ඉඳලා කරන්න පුළුවන්. සීම් එක මෙහෙම කෙලින් ගෙනාවා. දැම්මා. ඕක දවසට විනාඩි 20ක් විතර තමන්ගේ පාර්ට්නර්ත් එක්ක කරන්න. මේක හෙඩ හරියටම වැදගත් වෙනවා ඔයගොල්ලන්ට පන්දියම පුරුදු වෙන කෙනෙක් නම්. දැන් දුවේ පුතේ අපි සීම් එක පුරුදු වුණා. ඊළඟට අපි සීම් එක කෙලින් යවන ආකාරය පුරුදු වුණා. දැන් අපි කියලා දෙන්න යන්නේ සමහර දුවලා පුතාලා ක්‍රිකට් පන්දු යවන්න ආරම්භ කරනකොට තමන්ගේ අත නවලා පන්දු යවනවා. ඒකට අපි ක්‍රිකට් ක්‍රීඩාවේදී කියනවා චකින් කරනවා කියලා. අපිට ක්‍රිකට් ක්‍රීඩාවේදී අපිට චකින් කරනවා නම් බෝල් කරන්න දෙන්නේ නැහැ අම්පයර්ස්ලා. ඒක නිසා අපි හැමතිස්සෙම මේ අත කෙලින් කරකවලා ගේන්න පුරුදු වෙන්න ඕනේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් චකින් බෝල කෙනෙක් බෝල් කරද්දී කොහොමද චක් කරන එක නවත්ත ගන්න කියලා. මම ඊට කලින් ඔයගොල්ලෝ කියලා දෙන්නම් චක් කරනවා කියන්නේ මොකක්ද කියලා. චකින් කරනවා කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ මතක තියාගන්න අපි මේ අත මෙහෙම නවාගෙන ඇවිල්ලා පන්දු යවනකොට දිග ඇරලා බෝල් කරොත් අපි ඒකට කියනවා චකින් කරනවා කියලා. නැත්තම් අපි මෙහෙම දිග ඇරගෙන ඇවිල්ලා පන්දු යවන අවස්ථාවේදී නවලා බෝල් කරොත් ඒකටත් අපි කියනවා චකින් කරනවා කියලා. එහෙනම් කොහොමද අපි චක් කරන්නේ නැතුව බෝල් කරන්න පුරුදු වෙන්නේ? මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම දුවේ පුතේ ඔයගොල්ලෝ අත් දෙක මෙහෙම කෙලින් අතර දිග අරගන්න. කෙලින් අතර දිග අරගatti මේ සීම් එක පුළුවන් තරම් උඩ අතර තියාගන්න.
හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් number 1 කියද්දී මේ ප්ලේන් එකක් යනවා වගේ අත උඩට උස්සන්න. number 2 කියද්දී මේ ප්ලේන් එක බිමට බාන්න පුළුවන්. ආයිත් මම පෙන්නන්නම්. අත් දෙක කෙලින් දිග අරගත්තා. number 1 number 2 ඔය විදිහට ඔයගොල්ලෝ මුලින්ම කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න පුළුවන් ආයිත් ඩ්‍රිල් එක තමන් ඉස්සරහා දැලා තියෙනවා නම් දැලට බෝල දාන්න පුළුවන්. number 1 සීම් එක උඩ අතර තියාගත්තා. number 2 රයිට් එක උඩට ගත්තා. number 3 බෝල් කරා. එතකොට අපේ මේ අත නැවෙන්න බෑ කොයලාකවත්. හැමතිස්සෙම දිග ඇරලා තියෙන්න ඕනේ. number 1 බෝල්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔක පාර්ට්නර් කෙනෙක් එක්ක ඉඳලා කරන්න පුළුවන්. මීටර 50ක් විතර දුර ඉඳලා මම ඔයාලට කරලා පෙන්නන්නම්. number 1 ball. number 1 ball. ඊළඟට දුවේ පුතේ අපි චකින් එක පුරුදු වුණාන් පස්සේ අපි ඊළඟට පුරුදු වෙන්න ඕනේ අපේ බේස් එක. පන්දියවනකොට හොඳ බේස් එකක් තියෙන්න ඕනේ. පන්දියවන්න මුලින්ම බෝල කෙනෙක් නම් හොඳ බේස් එකක ඉන්න ඕනේ. අපි බැට් කරන්න ඉන්නවා වගේ තමයි පන්දු යවන්න ඉන්නකොටත් හොඳ බේස් එකක ඉන්න පුරුදු වෙන්න ඕනේ. මම කියලා දෙන්නම් කොහොමද ඕගොල්ලෝ හොඳ බේස් එකක් හදාගන්න කියලා පන්දු යවද්දි. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝගේ කකුල් දෙක උරේස් දෙක මට්ටමට ඈඩ් කරගෙන ඕගොල්ලෝ අර කරපු ඩ්‍රිල් එකම ඉස්සරහා අතයි ඉස්සරහා කකුලයි නවලා කරන්න. මේ ආකාරයට. හරිද? මම ආයිත් පෙන්නන්න ඕගොල්ලෝ ඉස්සලා කරේ අත් දෙකම දිග ඇරලා පන්දු යවුවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ඉස්සරහා අතයි ඉස්සරහා කකුලයි නවලා පන්දුව යවන්න. ඒකෙදි මතක තියාගන්න ඕගොල්ලෝ කකුල බිම තියන්න ඕනේ. තමන්ගේ උරේස් දෙක මට්ටමට තියන්න ඕනේ. ගොඩාක් ඈස් කරලා තියන්නත් එපා. ගොඩාක් ලං කරලා තියන්නත් එපා. 1 ball. 1 ball. ඔය වගේම අපිට පුළුවන් ආයිත් පාර්ට්නර් කෙනෙක් එක්ක ඉඳලා ඒ ඩ්‍රිල් එකම කරන්න. අතයි කකුලයි නවාගත්තා. ball. right මම මේ කියලා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන දරුවෙක් කොහොමද මුලින් ඉඳන්ම අපි පන්දු යවන්න පුරුදු වෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ සීම් එක පුරුදු වුණා. සීම් එකේ ඩ්‍රිල් එක කරා. ඊට පස්සේ චකින් එක අපි හදාගත්තා. ඊට පස්සේ අපි කරා අපේ බේස් එක හදාගෙන බෝල් කරන විදිය. ඊළඟට මම ඕගොල්ලෝට කියලා දෙන්නම් කොහොමද හිමීට පන්දු යවන්න පුරුදු වෙන්නේ කියලා. හරි දුවේ පුතේ දැන් මම ඕගොල්ලෝට පොඩි ඩ්‍රිල් එකක් කරනවා. ඒ අපි ඇවිදගෙන කරපු එකම මම පොඩ්ඩක් පොඩි ඩ්‍රිල් එකක් විදියට ඒක කරනවා. ඕගොල්ලෝට මේක හරි ලේසි. මේක ගෙදරදී පුරුදු වුණොත් ඕගොල්ලෝට පන්දු යවන්නෙක් විදියට පුරුදු වෙන්න පුළුවන්. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම ෆෝන්ස් තියලා දෙනවා මේ හරියේ. අපි පන්දු යවන විදියටම අර විදියටම ඉන්නවා බේස් එකේ. අපේ පන්දු යවන අත අපි ගන්නවා පපුව ළඟට, ඇඟ ළඟට ගන්නවා. ඊට පස්සේ අපි මේ ෆෝන්ස් උඩින් පාිනකොට අපි අර ඉස්සල්ලා ආපු බේස් එකට එනවා. මේ ආකාරයෙන් ඉන්න ඕනේ. අපි මුලින්ම ඉන්නවා මේ ආකාරයෙන්. මම number 1 කියද්දි බෝලේ තියෙන අත පපුව ළඟට ගන්නවා. number 2 කියද්දි මේක ෆෝන් එක උඩින් පැනලා මේ ආකාරයෙන් අපි ඉන්න ඕනේ. මම ඔක ආයිත් පෙන්නනවා ඔයගොල්ලෝට. number 1 number 2 number 1 number 2 ඔයාලා පුළුවන් තරම් බැලන්ස් එකේ ඉන්න පුරුදු වෙන්න. number 1 පන්දුව ගත්ත පපුව ළඟට. number 2 ඊළඟට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ විදිහට ඇවිල්ලා අපි පන්දු යවනවා. ඊළඟ ඉරියව්ව. alright. number 1 පපුව ළඟට පන්දුව ගත්තා. number 2 then ball.
වැදගත්ම කාරණය මේ සීම් එක කෙලින් යන්න ඕනේ. ඒ වගේම අපේ ඔළුව හැමදෙස්සම අපේ ටාගට් එක කෙලින් තියෙන්න ඕනේ. ඔළුව කියන්නේ එහෙනම් වැදගත්ම අපේ පොසිෂන් එකක් ක්‍රිකට් ක්‍රීඩාවේදී හැමදෙස්සම ඔළුව ටාගට් කෙලින් තියාගන්න. Number 1, Number 2, ball. Number 1, Number 2, ball. දුවේ පුතේ ඔයගොල්ලෝ පන්දු යවනකොට වැදගත්ම කාරණයක් තමයි ඔයගොල්ලෝගේ ඔළුව හැමතිස්සෙම කෙලින් තියාගන්න ඕනේ. පන්දු යවන්න පටන් ගන්න වෙලාවෙ ඉඳන් පන්දු යැවීම අවසන් කරන වෙලාව වෙනකොටත් ඔයගොල්ලෝගේ ඔළුව හැමතිස්සෙම කෙලින් තමන්ගේ ටාගට් එක කෙලින් තියෙන්න ඕනේ. ඒක වැදගත්ම කාරණයක් පන්දු යැවීමේදී. ඉතින් මම මගේ ඊළඟ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලොට පන්දු යවන්න රන් අප් එක. අපි රන් අප් එකක් කොහොමද හරියට ගන්නෙ මුලින් ඉඳන් ගන්න ආකාරය සහ රන් අප් එක ගැදර් එක ඒ ටික මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊට එයාට අමතරව ඔයගොල්ලෝ පන්දු යවන ඉරියව් සයිඩ් ඔන්, සෙමි ඔන්, ෆ්‍රන්ට් ඔන් පන්දු යවන ඉරියව් ටිකත් මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අද මේ කියලා දීපු දේවල් ඔයගොල්ලෝ ගෙදර ඉඳන් පුරුදු වෙන්න. ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගන්න දරුවෙක් නම් ඔයගොල්ලන්ට හරිම ලේසි මේ ආකාරයට පුරුදු වෙන්න පුළුවන්. ඉතින් පන්දු යවනකොට තව ගොඩාක් දේවල් තියෙනවා. මම මගේ වීඩියෝ වලින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට පොඩ අපි මේ වීඩියෝස් කියලා දෙන්න. එහෙනම් මම ඔයගොල්ලෝ සියලු දෙනාටම කියනවා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මොන හරි දෙයක් දන්නේ නැත්නම් මගෙන් හැමදෙස්සම comment කරන්න. අපි එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.